Good day to you, dear students. Today, we are going to discuss another important question in your GCE O level English language paper. That is Test 6. සියලු දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ ටෙස්ට් 6 එක. ඔබගේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ලිවීමේ ප්‍රශ්න වශයෙන් තියෙන ප්‍රශ්නාංක 6 එහෙම නැත්නම් ටෙස්ට් 6 එක ගැන තමයි අද දවසේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් බොහොම පහසුවෙන් පිළිතුරු ලියා ගන්න පුළුවන් ඒ වගේම වැදගත් වෙන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නාංක 6 එහෙම නැත්නම් ටෙස්ට් 6 කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නයකට අපිට ලකුණු 5ක් ලැබෙනවා. ඒකෙදි කන්ටෙන්ට් එකට ලකුණු 3ක් සහ ලැන්ග්වේජ් එහෙම නැත්නම් ඔබේ භාෂා භාවිතය පිළිබඳව තත්ත්වයට ලකුණු 2ක් වශයෙන් ලකුණු 5ක් සම්පූර්ණයෙන් ඔබට හිමි වෙනවා. එතකොට බොහොම ලේසියෙන් වචන 40ක 50ක සීමාවක් ඇතුළත හරියට පිළිතුරු ලියාගත්තොත් ලකුණු 5 සම්පූර්ණයෙන් ලබා ගන්න පුළුවන් බොහොම ලේසි ප්‍රශ්නයක් තමයි මේ ටෙස්ට් 6 එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ගොඩාක් කරලා ඇති, පාස් පේපර්ස් කරලා ඇති. ඒවා දැක්කහම ඔයගොල්ලෝ දන්නවා මේ ටෙස්ට් 6 එක කියන්නේ නෝටිස් රයිටින් එකක්. නෝටිස් රයිටින් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන්වීමක් ලියන එක. ඉතින් අපි බලමු 2024-25 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ටෙස්ට් 6 එකට කොහොමද ඉෆෙක්ටිව් විදිහට අපි ආන්සර් එකක් හදාගන්නේ කියලා. අපි බලමු ටෙස්ට් 6 එකේ මොකද්ද තියෙන ප්‍රශ්නය කියලා. The Environmental Society of your school has organized a program for distributing plants among the students to mark the Environment Day. Write a notice to display in the school notice board. Use about 40 to 50 words. පළවෙනියට මම මේ දරුවෝ හැමදිනාටම කියන්න කැමතියි බොහොම ලේසියෙන් අපිට කරන්න තියෙන දෙයක් තමයි මේ ප්‍රශ්නේ කියවනකොට සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ එකම රටාවකට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් කියවනකොට ඔයගොල්ලන්ට පළවෙනියටම කරන්න තියෙන දේ තමයි වැදගත් වෙන points එහෙම නැත්නම් key points මේ ප්‍රශ්නේ තියෙන වැදගත් වචනවලට යටි පොඩි ඉරක් ගහගන්න එක. ඒක පුරුද්දක් හැටියට කරන්න ඕනම ප්‍රශ්නයක් බොහොම ලේසියෙන් ඔයගොල්ලන්ට පැටලුම් ලිහලා උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා එතකොට. මොකද ප්‍රශ්නය පිළිබඳ අවබෝධය නැතිකම තමයි සමහර වෙලාවට ඔයගොල්ලන්ට ලකුණු නැති වෙන්න බලපාන ප්‍රධානතම හේතුව. හරි. අපි බලමු මේ ප්‍රශ්නේ තියෙන important key points මොනවද කියලා. So when you read this question, let's read it. The Environmental Society. මෙතන පළවෙනිම වැදගත් key point එක එහෙම නැත්නම් important point එක තමයි Environmental Society කියන එක. ඒ කියන්නේ පරිසර සංගමය. right of your school. එතකොට ඔබේ පාසලේ කියන එක තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මෙතන පාසලක නමක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඔබ ඔබේ නෝටිස් එකට පාසලේ නම සඳහන් කළ යුතු වෙනවා. ඒක ඔබ පාසල හෝ ඔබ කැමති පාසලක නමක් මෙතන නම් කරන්න පුළුවන්. has organized සංවිධානය කරලා තියෙනවා a program වැඩසටහනක් for distributing plants. මේ program එක එහෙම නැත්නම් වැඩසටහන මොකටද සංවිධානය කරලා තියෙන්නේ for distributing plants. පැල බෙදා දීම සඳහා කා අතරේද among students among කියන්නේ අතරේ කා අතරේද students ළමුන් අතරේ පැල බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරලා තිනවා මොන හේතුවකටද to mark එහෙම නැත්නම් අපිට මේ environmental day එක mark කරන්න. එහෙම නැත්නම් mark කරනවා කියලා මෙතන අදහස් කරන්නේ සැමරීම සඳහා. පරිසර දිනයේ සැමරීම සඳහා ඒකේ වැදගත්කම පෙන්වන්න දරුවන් අතරේ පැල බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිනවා කියන එක තමයි මෙතන කියන්නේ. write a notice. එතකොට අපිට කියනවා notice එකක් ලියන්නලු to be displayed in the school notice board. display කරනවා කියන්නේ ප්‍රදර්ශනය කරනවා කියන එක. එතකොට school notice board එකේ පාසල් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරන්න අපිට කියනවා notice එකක් ලියන්න කියලා. එතකොට ඔබේ වචන සීමාව 40ත් 50ත් අතර ඒක ඔබ හොඳින් මතක තබා ගත යුතු කාරණාවක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ දීලා තියෙන ඉඩ ප්‍රමාණය ඇතුළත ඔබ ඔබේ උත්තරය ලිවීම කළ යුතු වෙනවා. ඊට අමතරව ඒකේ කියනවා include the following. include the following කියන්නේ ඔබේ නෝටිස් එක ඇතුළත මෙන්න මේ කියන කාරණාවල් ටික අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. මේවා ඊටාම අත්‍යවශ්‍යයි. මොකද ඔබේ ලකුණු ලැබෙනකොට content කියන මේ C කියලා කියන content එකට එහෙම නැත්නම් සංයුතියේදී මේ කාරණා ටික තියෙන්නේ නැත්නම් ඔබේ ලකුණු අඩු වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඉතින් බොහොම සරල දෙයයි කරන්න තියෙන්නේ. මේක ඇතුළත් කරන්න ඒගොල්ලෝ කියනවා date and time. දිනය සහ වේලාව.
place of distribution. Place of distribution කියන්නේ මේ distribute කරනවා කියන්නේ බෙදා හරිනවා කියන එක. මේ බෙදා දීම එහෙම නැත්නම් මේ බෙදා හැරීම සිදු කරන්නේ කුමන ස්ථානයේද? place කියන්නේ ස්ථානය. invitees සාමාන්‍යයෙන් මේක ඔබ හොඳින් හඳුනන වචනයක්. invitees කියන්නේ අපි කාටද මේ සඳහා ආරාධනා කරලා තියෙන විශේෂ ආරාධිත අමුත් එක්ක ඉන්නවද? ඊට අමතර වෙන කවුරුත් අපි අඬ ගහ ගන්නවද? මේ දේවල් තමයි invitees කියන තැන සඳහන් වෙන්නේ. ඊට පස්සේ කියනවා types of plants to be distributed. types කියන්නේ විවිධ වර්ග of plants කියන්නේ එතකොට ඔබට තේරෙනවා පැහැදිලිවම පැල වර්ග to be distributed. බෙදා හැරීම සඳහා මොන වර්ගයේ පැලද අපි ලබා දෙන්නේ. අන්න ওই ටික තමයි අපෙන් ඉස්සෙල්ලාම ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබේ පිළිතුර තුළ සඳහන් වේවි කියන කාරණාව. එතකොට මේ වගේ දෙයක් ලියනකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මම මෙතන සාම්පල් ආන්සර් එකක් එහෙම නැත්නම් අනුමාන පිළිතුරක් මෙතන දීලා තියෙනවා. පළවෙනියටම අපි මුලින්ම කළ යුතු වන්නේ notice කියලා උඩින්ම ලියන්න ඕනේ. මොකද මේක දැන්වීම. ඕගොල්ලෝ දකින්නවා පාර යන එනකොට දැන්වීමක් කියන දෙයක් ඒක හැම වෙලෙම මේකේ උඩ දැන්වීමයි කියලා සඳහන් වෙනවා. ඒකම තමයි අපි මේ ඉංග්‍රීසි වලින් කරන්නේ notice කියන එක මෙන්ෂන් විය යුතුයි. ඊට පස්සේ ඔයගොල්ලෝ දැකලා තියෙන දැන්වීම් ගැන ඔබේ මතකය අලුත් කරලා බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙවි මේ දැන්වීම් වල අපි ලොකු විස්තර ඡේද පිටින් ලියන්නේ නැහැ. බොහොම වැදගත් වෙන කාරණාවල් බොහොම කෙටියෙන් to the point. බොහොම කෙටියෙන් අත්‍යවශ්‍ය කාරණාවන් ඩිරෙක්ට්ලි ලියන එක තමයි අපි කරන්නේ. හරි. අපි බලමු මේකේ මොනවද අපි ඇතුළත් කර යුතු වන්නේ කියලා. පළවෙනියෙන්ම අපි සඳහන් කළ යුතු වෙනවා මේක ඔබේ පාසල. ඔබේ පාසලේ නම සඳහන් කරලා ඒ පාසලේ පරිසර සංගමය විසින් තමයි සංවිධානය කරලා තියෙන්නේ කියන එක තමයි අපි මේ පළවෙනි වාක්‍යයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට ඒක කියන්න පුළුවන් the environmental society of පරිසර සංගමය මොන පාසලේද? නරේන්ද්‍ර සිංහ විද්‍යාලය. මේ ඔයාගේ පාසලේ නම මෙතනට සඳහන් කරගන්න පුළුවන්. නරේන්ද්‍ර සිංහ විද්‍යාලය has organize කරලා තියෙනවා a program වැඩසටහනක් to distribute බෙදා හරින්න plants among students to mark the environment day. පරිසර දිනය සැමරීම සඳහා ළමුන් අතර පැළ බෙදා දීමේ වැඩසටහනක් නරේන්ද්‍ර සිංහ විද්‍යාලයේ පරිසර සංගමය විසින් සංවිධානය කරලා තියෙනවා කියන එක තමයි මේ පළවෙනි වාක්‍යයෙන් කියවෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ සඳහා අත්‍යවශ්‍ය වෙන වචන ටික අපි ප්‍රශ්නය තුලින්ම තමයි අරන් තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ප්‍රශ්නේ එහෙම් පිටින්ම උත්තරේ සඳහන් කරන්න එපා. එහෙම සඳහන් කළොත් ඔබේ ලකුණු කැපෙන්නට ඉඩ තියෙනවා. ඒක නිසා අපි ප්‍රශ්නෙන් අත්‍යවශ්‍ය වෙන අපි අර යටින් ඉරි ඇඳගත්ත key points තියෙනවනේ. අන්නේ key points ටික අපි මේ එකින් එක මේකේ අනුපිළිවෙලින් එකතු කරලා තියෙනවා. ඉතින් ඒ වචන ටිකම තමයි environmental society your school වෙනුවට මම මෙතන පාසලේ නම නරේන්ද්‍ර සිංහ විද්‍යාලය කියලා දීලා තියෙනවා. program එකක් organize කරලා තියෙනවා to distribute plants among students to mark the environment day. ඇයි ඒක කරන්න කියන හේතුවත් අපි මෙතන සඳහන් කළ යුතුයි. මොකද යම්කිසි වැඩසටහනක් පැවැත්වීමේ හේතුව අපි අනිවාර්යෙන් දැන්වීමක සඳහන් කළ යුතු වෙනවා. ඊට පස්සේ it will be held. දැන් අපි future tense එකට යනවා. It will be held. ඒක පැවැත්වීමට නියමිතයි. කවදද? On the 10th of February 2026. 2026 පෙබරවාරි 10 වෙනිදා. මොකද අපි අනාගතයේනේ මේක ඉදිරි කාලයේදීනේ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් එහෙම මේ වගේ වැඩසටහනක් සංවිධානය කරනකොට අපි ටිකක් කල්ැතිව තමයි දැන්වීමක් සඳහන් කරන්නේ. එතකොට අපි ඒක ඉදිරි දිනයකට තමයි යොදාගෙන තියෙන්නේ. ඒක නිසායි අපි future tense එක මෙතනදී පාවිච්චි කරන්නේ. It will be held on the 10th of February 2026. දිනේ දානවත් එක්කම දැන් අපි මෙතනින් date හරි. අපි date කියන එක සඳහන් කරලා තිනවා ඊළඟට time එක. From 10 am onwards. ඒ කියන්නේ උදෑසන 10 සිට අපි පවත්වනවා in the school playground. එතකොට තුන්වෙනි කාරණාවත් එතෙන්දී අපි සම්පූර්ණ කරගන්නවා. place of distribution එකත් හරි. තුන්වෙනි කාරණාවත් එතෙන්දී සම්පූර්ණ වෙනවා. දැන් මේ වෙනකොට කරුණු තුනක් ඔයාලා ඇතුළත් කරගෙන තියෙනවා. දිනය, වේලාව, ඊට අමතරව පැවැත්වෙන ස්ථානය. පාසල් ක්‍රීඩා පිටිය. දැන් මෙතනදී වෙලාව දානකොට ඔයගොල්ලන්ට දෙන උදාහරණයේ හැටියට සමහර වෙලාවට සමහර වැඩසටහන් කිසියම් කාලපරාසයක් ඇතුළත පැවැත්වෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙමනම් from 10 am to 5 pm. එහෙම නැත්නම් 10 am to 3 pm. ඒ ඉවර කළ යුතු වැඩසටහන අවසන් වන වෙලාව දානවා නම් to කියන වචනය ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි උදෑසන 10ට පටන්ගෙන ඒක දවස පුරා පැවැත්වෙනවා නම් අපි මේ onwards කියන වචනය පාවිච්චි කරනවා. in the playground. එතකොට පැල බෙදා දීමක් වගේ අපිට ක්‍රීඩා පිටියක වගේ පවත්වන්න පුළුවන්. එතකොට අපි ඒකයි මේ distribution place එක හැටියට school playground කියලා සඳහන් කරන්නේ.
ඊට පස්සේ අපි invitees පැත්තට යනවා. මෙතනදී අපි සඳහන් කරනවා the zonal director of education CANDI පළාත් අධ්‍යාපන මේ ඩිරෙක්ටර් එහෙම නැත්නම් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂතුමා තමයි ඩිරෙක්ටර්තුමා තමයි මේකට චීෆ් ගෙස්ට් හැටියට එන්නේ. එයා තමයි ඉන්වයිටි. කැන්ඩි will be the chief guest. ඔහු තමයි ප්‍රධාන අමුත්තා වෙන්නේ. ඔන්න එතකොට අපේ ඉන්වයිටීස් කොටසත් හරි. ඊට පස්සේ types of plants to be distributed මොන වගේ පැළද මේ සහභාගී වෙන අයට ලැබෙන්නේ. එතකොට අපි ඒකත් ස්පෙસિෆයි කරන්න ඕනේ. එහෙම නැත්නම් නිශ්චිත වශයෙන් දැනුම් දෙන්න ඕනේ. කොහොමද? fruit plants and medicinal plants පළතුරු පැළ සහ බෙහෙත් පැළ තමයි අපි දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒක නිසා අපි fruit plants and medicinal plants will be distributed to all the participants. එදාට සහභාගී වන සියලුම දරුවන්ට පළතුරු පැළ ඇටි සහ බෙහෙත් පැළ ඇටි ලබා දෙනවා කියන එක තමයි සඳහන් කරන්නේ. ඊට පස්සේ මතක තියාගන්න මේ හැම වාක්‍යයක් අවසානයේදීම full stop එක එහෙම නැත්නම් නැවතීමේ තිත අනිවාර්යෙන් තිබිය යුතු වෙනවා. ඒත් එක්කම මේකේ වම් අත පැත්තේ යටින් අපි මෙම දැන්වීම අපි ලියන දිනය මෙතන සඳහන් කරනවා. ඒත් එක්කම දකුණු අත පැත්තට වෙන්න අපි මේ නෝටිස් එක එහෙම නැත්නම් මේ දැන්වීම පළ කරන බලයලත් පුද්ගලයා කවුද කියන එක සෙක්‍රටරි එහෙම නැත්නම් ලේකම් එන්වයරන්මෙන්ටල් සොසයිටි පරිසර සංවිධානය එහෙම නැත්නම් පරිසර සමිතියේ සෙක්‍රටරි එහෙම නැත්නම් ලේකම් කියන කෙනා තමයි මේක ලියලා දාලා තියෙන්නේ. එයාගේ අපි ඒ ඩෙසිග්නේෂන් එකයි සොසයිටි එකේ නමයි අපි දකුණු පැත්තට වෙන්න ලියනවා. ඉතින් ඔන්න ඔහොම තමයි නෝටිස් එකක් අපි නිවැරදිව ලියාගන්න. ඉතින් බොහොම ලේසියෙන් මේ ලකුණු පහ ඔයගලන්ට ගන්න පුළුවන්. ප්‍රශ්නයේ ඇතුළෙන්ම ගැලපෙන විදිහට වචන ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ප්‍රශ්නේ ඒ විදිහටම අපි උත්තරය ඇතුළේ ලියන්නේ නැහැ. අවශ්‍ය විදිහට අපි වචන එකතු කරලා ඒක වෙනස් කරගන්න ඕනේ. නමුත් මේ ප්‍රශ්නය ඇතුළට අත්‍යවශ්‍ය වෙන වචන වැදගත් වෙන key points ටික අපි ප්‍රශ්නෙන්ම තමයි තෝරගන්නේ. මොකද ප්‍රශ්නය ඇතුළේ තමයි උත්තරයට අවශ්‍ය කරන වැදගත් කාරණාවන් ටික සඳහන් වෙන්නේ. ඉතින් මං හිතනවා ඔගොල්ලෝ හැමදෙනාටම මේ ප්‍රශ්නය හොඳින් පැහැදිලිව තේරෙන්නට ඇති කියලා. මේ වගේ තවත් ඔගොල්ලොන්ට YouTube videos මම ඉදිරියට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔගොල්ලෝ මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් මේකට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. තව ඔයගොල්ලන්ට අවශ්‍යයි කියලා හිතෙන ටෙස්ට් වර්ග තියෙනවා නම් ඒවා කමෙන්ට් කරලා කියන්න. මම ඒවත් ඔයගොල්ලන්ට කරලා දෙන්නම් ඉදිරියේදී. ඒත් එක්කම ඔයගොල්ලන්ට පුළුවන් englishtutor.lk වෙබ්සයිට් එක අපේ YouTube channel එක මාර්ගයෙන් Facebook එකෙන් WhatsApp අංකය මගේ අරගන්න පුළුවන්. කැමති කෙනෙකුට මාත් එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඉංග්ලිෂ් ඒ වගේම ඉංග්ලිෂ් ලිටරේචර් පන්ති සඳහා මාත් එක්ක සම්බන්ධ වෙන්නටත් පුළුවන්. ඉතින් සියලු දෙනාටම මම හිතනවා මේක හොඳින් වැටහෙන්නට ඇති කියලා. එහෙමනම් අදට ඔච්චරයි. මම ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හමු වෙන්නම්.